පින්විතනේ සතුට මාත්‍රයක් දැනෙන්න පටන් ගන්නවා පින්විතනේ. ඒ දැනිච්ච සතුට ආයි කවදාකවත් යන්නේ නැහැ. ඒකයි පින්විතනේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච සමහර උතුම් පින්විතනේ ප්‍රීතිගෝසා පවත්වලා තියෙනවා. ඒ අර සතුට දැනිලා. එදා ඒ සතුට දැනනම මම ආපහු සැරයක් ඒක බහින්නේ නැහැ කවදාවත් පින්විත. දැන් එතනින් එහාට ඒ සතුට වර්ධනේ අරිහත් ඵලයේ දක්වා යනවා. ඔන්න සතුට. සතුටක් ආව නම් ආව තමයි පින්විතනේ සතුටක් එන්න හේතුවක් නැහැ. ඒකේ සතුට කියන්නේ හේතුවක් නිසා එන එකක් නෙමෙයි පින්වතුනි. සතුට කියන්නේ කොහොමත් හිතේ ස්වභාවය. ඒකයි මම ඔබට ඒක කිව්වේ. නමුත් ඔබට සතුටක් ආපු හැම එකකටම හේතුවක් තියෙනව නේද? හොඳට කල්පනා කරලා බලන්න. ඔබ ඔය සතුටුයි කියලා හිතාගත්ත හැම වෙලාවකම හේතුවක් තිබ්බ නේද මොකක් හරි පින්වත. නම් සතුට කියන්නේ පින්වතුනි හේතුවක ඵලයක් නෙමෙයි. ඒ කියන්නේ හේතුඵල තමයි. මම කියන්නේ හේතුවක් නිසා ආපු ඵලයක් නෙමෙයි සතුට කියලා කියන්නේ පින්වත. සතුට කියන්නේ හිතේ ස්වභාවය. ඔබගේ හැම හිතක්ම පින්විතනේ සතුට හිතක්. නමුත් පින්විතනේ දුකෙන් ඕක වැහිලා තියෙන්නේ, පීඩාවෙන් ඕක වැහිලා තියෙන්නේ. ඒක නිසා කවදාකවත් ඕක මුක්ත වෙන්නේ නැහැ. හරියට නිකන් පින්විතනේ ඔබ මේ දියමන්ති සාගරයක් යට මේ දියමන්ති සාගරයක් යට තියෙනවා පින්විතනේ ඔබ උඩ ඔහෙ ඉන්නවා. කවදාකවත් ඔය දියමන්ති දකින්නවත් හම්බෙන්නේ නැහැ ඔබට. සතුට. එහෙනම් දැන් ඔබ පින්වතුනි සතුට මුක්ති විඳින කාගෙන්ද ඇහුවේ ගිහිල්ලා? එක සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙකින් ගිහිල්ලා ඇහුවද මම සතුටින් ඉතිය කියන්නේ කියලා? නෑ නේ පින්වතුනි ඔබ ගිහිල්ලා ඒ ලොකු අම්මගෙන්නේ. ලොකු අම්ම හරි ජීවිතේ නිකන් හරි පීඩාවක්. මොකද ලොකු අම්ම කරන්නේ? ලොකු අම්ම කිව්වා මොකද්ද? පුතේ දැන් ඔය කල වයස හරියාගෙන ඉන්නේ. මම අර අල්ලපු ගමේ ඉන්න ආමල් මුදලාලිගේ දුව කතා කරලා දෙන්නම් උඹට. ඕක හරියනවා මටත් ඕම තිබුණා. ඔය ඔබට අවවාද හම්බෙච්ච හැටි මේ. ඔබගේ අම්මා තාත්තෙන් අවවාද හම්බන ශිෂ්‍යත්ව කරන්න පුතේ. එතකොට හරියනවා කොළඹ ඉස්කෝලේකට ගියාම ඔය ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. මතකද? ඔක තමයි පින්විතනේ ඇත්ත කතාව. ඔබගේ ජීවිතේට කවදාකවත් සතුට මුණ ගැහිච්ච මිනිස්සෙක් මුණ ගැහිලා නැති නිසා පින්විතනේ ඔබ තනිකරම බොරු කියපු මිනිස්සුන්ගේ මුලාවට අහු වෙලා පින්විතනේ ඔබගේ ජීවිතේම බොරුවක් බවට පත් කරගෙන ජීවත් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ ඔබ විඳිනවා පින්විතනේ. ඔබ මේවා සමහරට පිළිගන්න කැමති නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මම මේ කියන හැම එකම මේ හැම ගින්දරකම ඔබ ඉන්නවා පින්විතනේ. ආයි කතා දෙකක් නෑ ඒක. නව සමහරලාට ඒවා පිළිගන්න කැමති නෑ පින්විතනේ. මොකද ජීවිතේ ඒ පැත්ත පිළිගත්තාම හරි කරදරයි වගේ හැඟෙනවා. මොකද ඇත්ත කතාව ඒකයි. මඩේ දාගෙන හොදනවා පින්විතනේ. හැමදෙස්සම හේතුවක් හොයනවා සතුට වෙන්න. හරි නේද? හැමදෙස්සම හේතුවක් හොයනවා සතුට වෙන්න පින්විතනේ. ඔබ හේතු එක්ක සතුට වෙච්ච අවස්ථාවල්. ඔබගේ දරුවා ඉස්කෝලේ ගියා ගෙදර එන්න පරක් වුණා. හිත ගිනි ගත්තා ගෙදර ආවා. මොකද උනේ? සතුටේ. උනාද නැද්ද? ඔබගේ දුව පිරිනමයක යාළු වෙලා හිටියා. දැන් ගිනි ගත්තද නැද්ද? ඊට පස්සේ දරුවාට කියලා යන්තම් ඔන්න ඒ සම්බන්ධය නතර කළා. දැන් සතුටුයිද නැද්ද? බලන්න හැම අවස්ථාවකම ඔබට හේතුවක් තියෙනවා. ඔබ විභාගයකට ලියුවා පින්වතුනි. ප්‍රතිඵලය එනකම් බලාගෙන හිටියා. හරි පීඩාවෙන් හිටියා ප්‍රතිඵලය ආවා. ෆේල් වෙයිද කියලා හිතේ යන්තම් පාස් වෙලා ආවා. සතුටුයිද නැද්ද? ඕවට කියන්නේ සතුට නෙමෙයි පින්වතුනි. ඕවට කියන්නේ ආස්වාදය. ඔය තියෙන ආස්වාද පින්වතුනි ආස්වාද කියන්නේ පෙළුණුවට පස්සේ එන જાතිය. පෙලිලා ඉන්න හිතක් පින්වතුනි පෙලීමෙන් නිදහස් වෙනකොට තමයි ඔය කියන ආස්වාද මතුවෙන්නේ. ඕවා ආනන්තරික නෑ පින්වතුනි. නමුත් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මේ උතුම් සැපත පින්වතුනි ආනන්තරිකයි. ඒකයි ඒ සමාධියට කියන්නේ පින්වතුනි ආනන්තරික සමාධිය කියලා. අරිහත් ඵල සමාධියට. සෝතාපන්න ඵලයෙන් තමයි පින්වතුනි යන්තම් මතුවෙන්න පටන් ගන්න එක. ඒකයි පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ
දේශනා කරන්නේ පින්වතුනි මේ ලෝකේ තියෙන සියලු දේට වඩා හෙවත් සක්විති රජ සැපයට වඩා සක්‍ර දේවේන්ද්‍ර පදවියට වඩා මේ සියලු ලෝකේ නායකත්වයට වඩා සෝතාපන්න ඵලය කියන එක හරි බලවත් කියලා. එක මොහොතක් විඳින්න බලන්න. ඒකයි ඔබට කියන්නේ. මේ ඔබගේ අයිතියනේ. මේ කතා කරන්නේ ඔබගේ අයිතිය ගැන. ඔබට දැනෙන්න ඕනේ. නැත්නම් ඔබ කියනවාද නෑ නෑ මම ඔගේ ගොන්තඩියේ සතුරු වෙන සුසු නෑ කියලා? මොකද කියන්නේ? ඔබට එහෙම හිතනවද? නැත්නම් පින්විතනි මේ කියන ප්‍රීතිය ඔබ මුක්ති විඳිය යුතුද නැද්ද? මොකද කියන්නේ? ඒකට අයිතියක් තියනවද නැද්ද ඔබට? එහෙනම් ඒ අයිතිය උල්ලංඝනය කරගන්න එපා. අද බණ අහන කෙනෙක් ඉන්න පුළුවන්. කාලයක් තිස්සේ බණ අහපුවා ඉන්න පුළුවන්. මේ හැමෝටම කියන්නේ පින්විතනි ඔබට මෙහෙම අයිතියක් තියෙනවා. ඒ අයිතිය උල්ලංඝනය කරන්න එපා. ඔය ලාච්චු ඇරියට පස්සේ ඔකේ රුපියල් 7 දැක්කට පස්සේ පින්විතනි එන සතුට කියලා එකක් තියෙන. ඕක සතුට නෙමෙයි පින්විතනි ඔය ආස්වාදේ. ඔය ලාච්චු හිඳපු දවසට මොකද වෙන්නේ? ඔබ පුදුම පීඩාවටපත් වෙනවා ඒක. ඔබේ කඩේට මිනිස්සු එනවා. ඔබට හරි සතුටුයි. මගෙත් ඔහොම කාලයක් තිබුණානේ පින්විතනි. මම ඉස්සර ටියුෂන් ගුරුවරයෙක් වෙලා හිටියානේ. එතන පන්තියට ළමයි ගොඩ එනකොට මොකද වෙන්නේ? ටිකක් වැඩිපුර එනකොට පුදුම සතුටුයි. ළමයි පොඩ්ඩ හැලි යනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ පින්විතනි. ඕකද සතුට? මම ඔබට කියන්නේ ඒක හැමදේම මම නොවන්දිනා දුක් විඳ ඔය සම්බන්ධ. සල්ලි නැති නිසා නෙමෙයි අපේ දෙමාපියන්ට ඕන තරම් සල්ලි දෙම්බා. අපි රස්තාව කරන්න ඕනේ නැති තරම්. සල්ලි නැති නිසා නෙමෙයි පින්විතනි. විවිධ දේවල් හිතාගෙන. නිකමන හිතලා බලන්නකෝ පින්විතනි. ළමයි 10 දෙනෙක් පන්තිනේකට සතුටුයි. ඒකෙන් 5 දෙනෙක් අයින් වලට දුකයි නං. මොකද්ද පින්විතනි ගත කරන ජීවිතේ තේරෙනවද? ඔබගේ ව්‍යාපාරයේ මිනිස්සු ඇදිලා එනකොට සතුටුයි නම් පින්විතනි මේ ව්‍යාපාරයේ මිනිස්සු ආපහු යනකොට කවුරුත් එන්නේ නැහැ කඩේට එහා කඩේට යන ඔක්කොම. ඉතින් ඔබට කල්පනා වෙනව නේද? මුන් කොඩි විනයක් කළාද මන්ද කියලා. බන් කොයිතරම් පීඩාකාරී වෙලාද කියලා මේ. ඊළඟට දේවාලයක් ගන්න ගියා නේද පින්විතනි මේ කොඩි වින කළා අපිට මේ මම ඉස්සර කොච්චර ආවද මේ? ඈ මූ දේවි බන්ධනය කළා මට. කිනාර කට්ටඩි මහතුරු හොයා ගියා නේද පින්විතනි බලන්නකො ඔබ කොයිතරම් ගෝත්‍රික මට්ටමට වැන්නද කියලා පින්විතනි. ඔබ ඕකද සතුට කියලා කියන්නේ ජීවිතේ? ඔබගේ බිරිඳ ඔබත් එක්ක ආදරෙන් ඉන්නකොට පින්විතනි ඔබට සතුටුයි නේද? එක දවසක් නිකන් පුස් පාට් එකක් දාපු ගමන් මොකද උනේ ඔබට? කඩා වැන්න නේද පින්විතනි? ඔබගේ යාළුවෙකුටත් කිව්වා නේද මේ මට හරි බෑ වගේ කරන්න බෑ මේක මට මෙන්න මෙහෙම කතා කළානේ අද. ඊට කලින් දාත ඔබ හරි උජාරු වෙන්නේ දැයිලා කිව්වේ. ප්‍රිය බිරිඳගේ සෙනෙහ වෙලයි මගේ නිවන මගේ පැල්පතයි කියලා. පැල්පත් නිවනේ හිටපු පිරිස. කල්පනා කරලා බලන්න පින්විතනි. ඕකටද ඔබ ඔය සතුට කියන්නේ? ඔබ රූකඩයක් නෙවෙයි. රූකඩ ජීවිතයක් නෙවෙයි ගෙවන්නේ. මම කියන්නේ කාන්තාද පිරිමිද කියන එක නෙමෙයි අදාළ. ඔබට නිවන කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් මොකටද ප්‍රමාද වෙන්නේ කියලා මං අහන්නේ. ඒක මං අහනවා පින්විතනි. මං කියලා දින්නේ අපි කොහොමද කියලා දින්නේ මේ ආරාමයට එනවනේ කවුරු විතරද? නිවන් දකින්න අය විතරයි. දැන් ලොකු බෝඩ් එකක් ගහන්න කියලා තියෙන්නේ හුදෙක්ම නිවන් අවබෝධයේ පිණිසයි කියලා පර්වත බෝඩ් එකක් ගහන්න කියලා තියෙන්නේ. එතකොට අපිට අයිතියක් ලැබෙනවනේ මේ ටික කියන්න පින්විත. හක්කරේ ආවත් ওই ටික තමයි කියන්නේ මේ පුටුවකින් දෝගෙන. ඔබ කල්පනා කරලා බලන්න පින්විතනේ ඔබගේ ජීවිතේ. ඒකයි කියන්නේ. මොකද සත්‍ය දැක්කනම් පින්විතනේ ඔය ප්‍රශ්නේ විසඳෙනවා. ඇයි ප්‍රමාද වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඔබ හිතන් ඉන්න එපා ඕක තමයි සතුට කියලා පින්විතනේ. ඔබගේ ජීවිතේ තනිකර රූකඩයක් ඔය ගෙවන්නේ. තනිකර රූකඩ ජීවිතය ගෙවන්නේ ඔක්කොම. විතක සතුට විතක දුක. ඔහොම කීකේ ජීවත් වෙනවා. නැත්නම් සැප දුක නිති පෙරලේ කීකේ ජීවත් වෙනවා. පුළුවන් තරම් උත්සාහ කරනවා ජීවිතේ සැපවත් කරගන්න කියලා. ඒක නිසා දැන් බිරින්දාව මොන හරි වචනයක් කිව්වොත් එහෙම හිත රිදෙනවා.